අයිබෝන් මම ඩේස් ඔෆිෂා. ඉතින් ගයිස් මගේ channel එකේ මීට කලින් දාපු වීඩියෝ එකක් මේ දවස්වල ආපහු පොඩ උඩට ඇවිල්ලා තියෙනවා. ගොඩක් පිරිසක් ඒ පිළිබඳව ප්‍රශ්න කරනවා. ඉතින් ඒක නිසා තමයි මම අද මේ වීඩියෝ එක ගේන්නේ. මොකද්ද මේ වීඩියෝ එක කියලා මම මුලින්ම ඔයගොල්ලන්ට පෙන්නලා ඉන්නම්. බෙන්න මේ thumbnail එකෙන් ඔයගොල්ලෝ වීඩියෝ එකක් දැක්කනම් මීට කලින් කොහෙදි හරි channel එකක හෝ එහෙම නැත්නම් Facebook එකේ හෝ කොහේ හරි WhatsApp එක හරහා වාට ආපු link එකක් කරා හෝ මේ වීඩියෝ එක දැක්කනම් මේක පිළිබඳව නැවත පුනරාවර්ජනයක් කරන්න. එහෙම නැත්නම් ඒකේ ගොඩක් කට්ටිය අහපු ප්‍රශ්න වලට පිළිතුරක් බලාපොරොත්තුෙන් ආපු ගමනක් තමයි අද මම මේ ඇවිල්ලා තින්නේ. ඉතින් මේ වීඩියෝ එකට පාදක වුණේ මම මීට වසර දෙකකට විතර කලින් මේ ස්ථානයට ඇවිල්ලා මාතර වලස්මුල්ලේ අපි කියනවා දේවාලකම කියන ප්‍රදේශයේ තමයි මම මේ ඉන්නේ. මේ වෙදමැදුර පිහිටලා තියෙන්නේ එහෙ. ඉතින් ඒ වෙදමැදුරට ඇවිල්ලා පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන ඒ වෙද මහත්මයෙක් එක්ක සාකච්ඡා කරලා එතකොට එන රෝගීන්ගෙන් වොයිස් කට් අරගෙන ඒගොල්ලන්ගේ අදහස් විමසලා දාපු වීඩියෝ එකක්. ඉතින් ගයිස් මේක මගේ පෞද්ගලික අත්දැකීමක් වුණා. මොකද මගේ පියාටත් පිළිකා රෝගයක් තිබිලා මෙම ස්ථානයෙන් ප්‍රතිකාර අරගෙන ඔහු සුවපත් වෙලා ඔහුගේ ප්‍රතිඵල අනුව වෛද්‍ය වාර්තා අනුව තමයි මම තීරණය කරේ මම මේ ස්ථානට කියලා වීඩියෝ එකක් කරනවා. තව පිරිසකට මේ ස්ථානෙ පිළිබඳව දැනගන්න අරමුණෙන් කියලා. ඉතින් ඒක සාර්ථක වුණා. ඒ විදිහට දැන් ගොඩක් පිරිසක් මේ වීඩියෝ නරඹලා තියෙනවා. නරඹමින් සිටිනවා. ඉතින් ඒගොල්ලන්ට මේක ගැන පොඩි ප්‍රශ්න ඇති වෙලා තියෙනවා ගොඩක් බලපු කට්ටියන්ට. මොකද අවුරුදු දෙකකට විතර කලින් දාපු වීඩියෝ එක නිසා මේ ස්ථානේ තාම තියෙනවද? මෙතෙන්ට යන්නේ කොහොමද? වෙද මහත්මයාව සම්බන්ධ කරගන්නේ කොහොමද? මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් අන්නේ හැම ප්‍රශ්නකටම අද පිළිතුරක් ගේන්න තමයි මම මෙතෙන්ට ආවේ. අද මම ඇවිල්ලා ඉන්නේ ඉතින් වෙද මහත්මයාගේ ගෙදරට වෙද මහත්මයාගේ වෙද මැදුරට. මොකද මේ දෙකම එකම තැන තමයි තියෙන්නේ. අද මෙතන වෙද මහත්මයාගේ නිවසේ මේ වෙද මැදුරේ සුවිශේෂී වැඩසටහනක් තියෙනවා. විශේෂයෙන්ම අද පොය දවසක් මෙම ස්ථානෙට වෙද මහත්මයා පිළිම වහන්සේලා වගේක් වඩම්මනවා. ඒ වගේම තමයි එන රෝගීන්ට දන්සැලක් පැවැත්වෙනවා. මේ වගේ වැඩසටහන් ටිකක් තියෙනවා. ඒ වගේම අද බෙහෙත් ලබා දීමත් සිද්ධ කරනවා. ඉතින් මම උත්සාහ කරනවා අද එන රෝගීන්ගෙන් දැනට ප්‍රතිඵල ලබාගත් රෝගීන් එක්කත් කතා කරලා ඔවුන්ගෙනුත් අදහස් විමසන්න. හැබැයි ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම මගේ අයිතියක්. මොකද ගොඩක් කට්ටිය පෞද්ගලිකව සමහර කට්ටිය කැමති නෑ Tamanට රෝගයක් තියෙනවා නම් ඒ දේ ප්‍රසිද්ධ කරන්න සහ Tamanගේ අපි දන්නවා කියන ගොඩක් කට්ටිය වොයිස් කට් එකක් ගන්නකොට මුණ පෙන්වන්න කැමති කට්ටිය ඉන්නවනේ. අදහස් ප්‍රකාශ කරනවා. ගොඩක් කට්ටිය දැන් මම මේ ආපු වෙලාවෙත් මාත් එක්කලා ඇවිල්ලා කතා කරලා ඔයාගේ වීඩියෝ එක බලලා ආවා මෙතෙන්ට ආවා මෙහෙම ප්‍රතිඵල ලැබුණා මේ වගේ කියලා කතා කරපු කට්ටිය ඉන්නවා. නමුත් හැබැයි වොයිස් කට් එකක් ගමුද කියලා අහුවොත් චුට්ටක් අදිමදි කරනවා. ඉතින් අන්න ඒකත් එක්ක මම උත්සාහ කරනවා පුළුවන් තරම් කට්ටියන්ගේ වොයිස් කට් ගන්න කැමති කට්ටියන්ගේ. ඉතින් එතකොට ඕගොල්ලන්ට විශ්වාසයක් ඇති වෙනවා මේ ස්ථානය පිළිබඳව. අන්න ඒකයි එහෙම කරන්නේ. ඉතින් මොකද ඒකේ ප්‍රතිඵල ගත්ත කට්ටියන්ගෙන්මනේ අපි ඒක අහලා දැනගන්න ඕනේ. මොකද වෙද මහත්මයා වුණත් කියන්නේ මෙතෙන්ට එනවා නම් කෙනෙක් මීට කලින් මෙතනින් ප්‍රතිකාර අරන් සුවපත් වෙච්ච කට්ටියන්ගේ ඒ කියන්නේ අපි හිස්ටරි එක ස්ටඩි කරලා ඒගොල්ලන්ගේ ප්‍රතිඵල අහලා දැකලා තමයි එන්න ඕනේ. මොකද මම වුණත් මගේ පියාව මෙතෙන්ට අරන් ආවේ අන්න ඒ විදිහට. ඉතින් වැඩිදුර කතා කරමු අපි වෙද මහත්මයාත් එක්ක සහ ප්‍රතිකාර ලබා ගන්න අපු රෝගීන් එක්කලා. අද වීඩියෝ එක මේ විදිහට පටන් ගන්නවා. ඔයගොල්ලන්ට තිබ්බ ප්‍රශ්න ගැටලු වලට පිළිතුරු ලබා දෙන්න අභිප්‍රායෙන් අපි යමු අද වීඩියෝ එකට. යදි දේව දේවං ජිනේන්ද්‍ර රිය පවරං සිර
සිරසා නමාමි. ඉතින් ඔන්න අද සුවසත වෙදමතුරට ආපු අපේ වීඩියෝ එක බලලා ආපු පිරිසක් මට හම්බුණා. ඉතින් මෙතුමගේ තාත්තා තමයි බෙහෙත් ගන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් විස්තර අහලා බලමු. දැනෙන්න මොන වගේ සුවයක්ද කියලා අපි විස්තර දැනගමු. පොඩ්ඩක් නම කියන්න. මගේ නම ශෂී. ඉතින් අපි මේ මීරිකම කිලෝමීටර් 284ක් යනවා. පාන්දර 3 මාට තමයි එන්නේ. ඉතින් ඇවිල්ලා මේ තාත්තා විශ්වාස තිබ්බා. වෙද මහත්තයා දැක්ක ගම ලොකු විශ්වාසයක් ඇති වුණා. මොකද තාත්තා එනකොට වෙවුල ආවේ. ඇවිල්ලා කෑම කෑවෙත් නැහැ. ඊට පස්සේ මේ ඇත්තම ඒ කියන්නේ කන්න බැරි තත්ත්වය තමයි හිටියේ නේද? කෑම කන්නේ චුට්ටක් කනවා. හැබැයි වෙවුලනවා. ඉතින් ඒ කියන්නේ අමාරුම ලෙවල් එකේ හිටියේ. ඊට පස්සේ මොකක් හරි ස්ටේජ් එකක් තාත්තා ඉන්න මට්ටම කොහේ හරි කිව්වද හොස්පිටල් එකකින්? හොස්පිටල් එකේ අපිට ડોක්ටර් කිව්වා මේ සාමාන්‍යයෙන් අපිට 6 month වගේ තමයි මේකේ ලෙවල් එක තියෙන්නේ. ඉතින් ඔයා තාත්තා බලාගන්න එහෙම කියලා මට කිව්වා. ඒ කියන්නේ නිකන් බෙහෙත් කරලා තේරුමක් නැහැ වගේ අදහසක්ද දුන්නේ? මේක පාලනයක් විතරයි. මේක බෙහෙත් කරලා මේක මෙතනින් හරිය යන්න බෑ. ඒ ලෙවල් එකේ තිබ්බේ කියලා තාත්තට මම ඒක කිව්වා. ඉතින් අපිට ඉතින් එහා ලෙවල් එකක් දන්නේ නැති නිසා තාත්තට කියන්න ඕන නිසා මම කිව්වා. ඊට පස්සේ තමයි මම හොස්පිටල් එකෙන් එළියට එද්දි අපිව සර්ච් කරනකොට තමයි මට ඔයාගේ YouTube channel එක සර්ච් වුණේ. සර්ච් වුණා. ඉතින් ඒකෙන් තමයි ආවේ. ඒකදී ඇවිල්ලා පළවෙනි එකෙන් මම තේරුම් ගත්තා තාත්තට මේක හොඳයි කියලා. මොකද මෙතනින් බෙහෙත් අරන් අපි එකයි ගන්නට ගියේ. ඒක දවල්ට ගන්න වැලි පෙන්නට දැම්මම පස්සේ මෙයාට කෑම එකක් ඕන කිව්වා. ඒ කෑම එකම කෑවා. ඉතින් ඒ වෙනකන් මාස 6ක් යනකම් කෑම එකක් කෑවේ නැහැ. තාම කටවල් දෙකයි කෑවේ. ඊට පස්සේ ගෙදර එනකොට එයා හොඳ ලෙවල් එකේ. ඒ කියන්නේ එයාට කෑම ගන්න පුළුවන් ලෙවල් එක අපි දන්නේ නැහැ. ඊට පස්සේ ඒත් මම අර අපි අනිත් ලෙවල් එකේ ඉන්නේ. තව නෙක්ස්ට් ලෙවල් එකේ කට්ටිය නිසා අපි ඉතින් මේක නෙච්ච ලොකු එකක් තිබුණේ නැහැ. තාතර විශ්වාසයක් තිබ්බා. ඊට පස්සේ මේ අපි වෙද මහත්තයා කිව්වා 6ක් අරගෙන ඔයා ස්කෑන් එකක් කරන්න කියලා. බෙහෙත් වේල් 6ක් යනකම් ගන්න ඊට පස්සේ පරීක්ෂණයකට යන්න කියලා. ඊට පස්සේ අපි හරියටම 6න් මේ අල්ට්‍රා සවුන්ඩ් එකක් කරා පළවෙනි පාරට. ඊට පස්සේ ඒ සවුන්ඩ් එක කරද්දී මේ ડોක්ටර් 3 පාරක් මෙයාගේ කරලා බැලුවා. අපි කලින් report එකක් අරන් ගියේ 3 පාරක්ම කරලා එයා කියනවා මේවා කොහෙන්ද මේක ගත්තේ කියලා. එහෙම දෙයක් නැහැ කිව්වා. ඒ කියන්නේ report එක ෂුවර් නැති මට්ටමට ડોක්ටර්ට විශ්වාසය හිතා ගන්න බැරි වෙන විදිහට වෙනස් වෙලා. කලින් එක ෂුවර් නැති මට්ටමට වෙනස් වෙලා තිබ්බයාට. ඊට පස්සේ අපි මේ නැවත වතාවක් අයි 3 වෙනි පාරක් බලලා යකෝ මෙහෙම එකක් නැහැ. ඔයා දැනට මෙයාට CT ස්කෑන් කරන්න එපා කියලා කිව්වා. දැනට අර මාස 6ක සැරයක් කරන්න ඕන නිසා මේ විද මහත්තයා අපි කිව්වා. ඊට අපි ආයෙත් ලංකා හොස්පිටල් එකනුත් කරා මේ අල්ට්‍රා සවුන්ඩ් එක අර තව එකක් තියෙනවා. දෙකම නම නම් මතක නැහැ. ඒක කරා. ඒකෙදි පොඩි සෙන්ටිමීටර වගේ ගෙඩියක් තියෙනවා කිව්වා. දැන් ඒක අර 6.8 සෙන්ටිමීටර වගේ ගෙඩියක් තියෙනවා කියලා කිව්වා. දැන් ඉතින් මෙයාට ගොඩක් හොඳයි. ඉතින් කෑම කනවා ප්‍රශ්නයක් නැහැ. තව බෙහෙත් දෙකක් අරගෙන අද 8 ගාතේ තව දෙකක් අරගෙන අපිට මේ පෙටි ස්කෑන් එකක් කරන්න කියලා ඉල මහත්තයා කිව්වා. එතකොට අඩු වෙයි කියලා. ඉතින් ඔය විදිහටම තමයි මගේ තාත්තටත් අපි පරීක්ෂණ කරනකොට හැමදේම පොසිටිව් වෙලා තමයි තිබ්බේ. සාම්පල් අරගෙන ටෙස්ට් කරනකොට ඊට පස්සේ හොස්පිටල් එකෙන් අන්තිමට කිව්වා ඔපරේෂන් එකකට යන්න ඕනේ කියලා තාත්තට. පස්සේ CT ස්කෑන් එකක් අපි කරා. CT ස්කෑන් එක කරනකොට අපි මෙහෙම බෙහෙත් වේල් 3ක් විතර බීලා තිබුණේ. ඒකේ ප්‍රතිඵලය කල්තියම අපිට දැනන්න. මොකද එන්ඩොස්කෝපි ටෙස්ට් එකක් කරනකොට ඒක නෙගටිව් වුණා. CT ස්කෑන් එක කරනකොට සම්පූර්ණම තාත්තට සුවයි කියලා තමයි රිපෝට් එක ආවේ. ඉතින් එතනින් පස්සේ බෙහෙත් කරේ නැහැ. ඉතින් හරිම සතුටුයි මේ තාත්තා නේද ඉන්නේ. ඉතින් අපි තාත්තත් එක්ක චුට්ටක් කතා කරමු. ඉතින් තාත්තගේ නම මොකද්ද? නිශ්ශංක. දැන් මොකද සුවයක් දැනෙනවද? දැන් හොඳයි මට. හිටපු තත්ත්වෙට වැඩිය ගොඩක් සුවයි. හොඳටම හොඳයි. හිතේ විශ්වාසයෙන් ආව මෙතෙන් නේද? විශ්වාසයෙන් ආවේ. අදම පළවෙනි පාරෙන් තමයි විශ්වාසයෙන්ම ආවේ. දිගටම කිව්වේ මට මෙතන හොඳයි. ඔව්. මට කන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්. මේ වෙන දවාගෙන මේ අර ඉස්සලා බේත් වලට කේන්ති යනවා කන්න බෑ. වමනේ යනවා. ඒ වගේ ගැටි තිබුණා. කකුල් පන්න නැතුව තිබ්බා. දැන් මට එහෙම දෙයක් නැහැ. දැන් ස්කෑන් එකක් තව එකක් කරන්න කියලා මේ විදිහ මාත්‍යා කිව්වා. ඒක කරලා බලලා ඉතින් නතරමයිට බේත් තෙල් ඕනේ නැහැ කියලා කිව්වා ඊට පස්සේ. අර හොස්පිටල් එකෙන් කිව්වේ නැහැනේ තාම මොනවත් බෙහෙත් අවශ්‍ය නැහැ වගේ මොනවත් කතාවක් කිව්වද නැත්නම්? නෑ නෑ හොස්පිටල් එකේ දිගටම වෙද මහත්මයා කිව්වා ඔව් 8කින් 9කින් වගේ නවත්වමු කියලා. 10 කරලා ස්කෑන් එකක් කරමු කියලා. ආයෙ එකක් තව එකක්. සැකනම්. ඉතින් එහෙම මේක කරන්න ඕනේ. මහත්තයා කිව්වා 8න් ඕක නවත්තුමු. අපිට තව දෙකක් හරි කම්ම. වැඩි විශ්වාසයට තව හොඳට. හරි. ඉතින් බොහොම සතුටුයි. තාත්තට දීර්ඝායුෂ පතනවා. මේ විදිහට තව කෙනෙක්ව දැනුවත් කරන්න කැමති වුණාට බොහොම ස්තුතියි. දීර්ඝායුෂ පතනවා එහෙනම් තාත්තට. මට කොහෙද කැන්සර් එක තිබ්බේ? මේ මුත්‍රාශය. ඔව්. ඔපරේෂන් කරාද හොස්පිටල් එකේ? ඔපරේෂන් කරේ නෑ. ආයිට කලින්ම වෙද මහත්තයා හොයාගෙන ආවා. ඔව්. දැන් වේල් කීයක් විතර බිව්වද? දැන් වේල් 12ක් විතර බීලා තියෙනවා. ඔව්. සුවයක් දැනෙනවද නේ? දැන් සනීපයක් තියෙනවා. සෑහෙන සනීපයක් තියෙනවා. ඔව්. බෙහෙත් අවශ්‍ය නැහැ කියලා හිතනවාද මේ ඉංග්‍රීසි බෙහෙතක් ගන්න මොනවද? මං ඉතින් එහෙම ඒ තරම් හිතේ විශ්වාසය තියෙනවා. හිතේ විශ්වාසය තියෙනවා.
අවුරුදු 4-5කට වැඩිද? එහෙමද? මම මේ මහරගමත් ගියා. මහරගම ගිහින් ඔපරේෂන් උත් කරා. ඔව්. මේ ඊට පස්සේ කොහෙද තිබ්බේ කැන්සර් එක? මේ කටේ විදුරු මස කපලා අයින් කරා. ඊට පස්සේ මේ කන්න බැරුවත් හිටියද එතකොට? ඔව් කන්න බැරුව හිටියා. මේ ඇයි මේ ඊට පස්සේ මෙහෙන් බෙහෙත් බී තමයි දැන් ඉන්නේ මේ. ඊට පස්සේ ආවේ නෑ ඉතින්. අවුරුදු 4කට කලින් දැන් නේද? ඔව් 4කටත් වැඩි වගේ. ඊට පස්සේ මේ හොස්පිටල් ගියේම නැද්ද? මං ගියේම නෑ ක්ලිනික් යන්න කියලා තියෙන්නේ. ඔව්. මං යන්නේ නෑ. ඔව් මෙයාගේ බෙහෙත් බී මේක තමයි. විශ්වාසයි කියන්නේ. මේ මට විශ්වාසයි මේ. අඩුවක් විශ්වාසයි අඩුයි කියන්නේ. වෙන් ඉන්න මේ දැන් තව වැඩි හොතට ඇවිල්ලා බොන්නේ එතකොට. ඔව්. ආයි හැදෙනවට බොන්නේ. වයයට. බයෙන්ද නැහැ නේද උදවත්? මම ඒකෙන් ගුණ තියෙන ගොඩක්. ඔව් මගේ අර සුදු ලප වගේ කටිය ආවා. ඒවා මේවල නැති වුණා. දැන් ඒ මොනවත්ම නැහැ නේ. නැහැ දැන් හොඳයි. අර බුලත් ඉර කන්න නැත්තම් බුලත් ඉර ගන්න නැත්නම් තව බුලත් ඉර කෑම නැත්තුව දැනුත් හොඳයි. හොඳටම හොඳයි. ඒක නැවත්ත ගන්න. ඒ පුරුද්ද. මේ විද්දි දැන් අපේ කලින් දාපු වීඩියෝ එක බලලා ගොඩක් කට්ටිය එක එක ප්‍රතිචාර දක්වනවා. හොඳ ප්‍රතිචාරයක් දක්වනවා. බැනලත් කට්ටිය ප්‍රතිචාර දක්වනවා. සමහර කට්ටියන ප්‍රශ්න තියෙනවා මේව සම්බන්ධයෙන්. ඉතින් අන්න ඒවට පිළිතුරක් ලබා දෙන්න, පිළිතුරක් ගන්න බලාපොරොත්තුෙන් තමයි අපි වෙද මහත්මයාම මේ විදිහට සම්බන්ධ කරගත්තේ. එතුමාගෙන්ම මේ තියෙන ප්‍රශ්න වලට උත්තර ලබා ගන්න. සුබසිංහ වෙද මහත්මයා. ඉතින් කියන්නකෝ දැන් විශාල රෝගීන් පිරිසක් දැන් එනවා. දවසකට 100කට ආසන්න ප්‍රමාණයක් එනවා නේද? ඔව් 120ක් ඒ කියන්නේ සීමිත ප්‍රමාණය අපි ගන්න දැන්. ඉතින් මොකද දැන් කියන්නේ රෝගීන්ට එන ප්‍රමාණයට ප්‍රතිකාර කරගන්න පුළුවන් විදිහට බෙහෙත් තියෙනවද? ඒව හදාගන්න මොකද අමාරුද? තත්ත්වෙ මොකද? අමාරුයි. අපිට 100ක් 120ක් වගේ තමයි මෙහෙට ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ඒට එහා බෙහෙත් හදාගන්න බෑ. ඊට වැඩිය කෝල් එනවනේ. එනවා. කෝල් දවසකට 10 ගාණක් වෙනවා. එනවා. ඔව්. ඉතින් ඔන්න ඕකයි ප්‍රශ්නේ. ඉතින් ගොඩක් කට්ටිය බයින්නේ වෙද මහත්තයා ෆෝන් වැඩ කරන්නේ නැහැ කියලා සමහර කට්ටිය මටත් කෝල් කරනවා. මේ ඉතින් මොකද්ද මේක බොරුවක්ද? ඇයි මේ වීඩියෝ දාලා ෆෝන් වැඩ කරන්නේ නැත්තේ? හොර වැඩක්ද මේක? එහෙම කට්ටිය කමෙන්ට් කරලා තිබුණා. ඉතින් ඒක නිසා මම මුලින්ම මේ ප්‍රශ්නේ ඇහුවේ. ඉතින් වෙද මහත්මයා මේ දැන් අපි තමයි මේ අපේ ලියන මහත්තයාගේ නම්බර ගොඩක් දීලා තියෙනවා. යාටත් වෙලාවකට යාටත් ඉඩ නැහැ. ඒ තරම් යාටත් ටොයිලට් එකට යන්නවත් විදියක් නැහැ. යාට ඇත්ත කතාව. ඒ තරම් ඒ කඩේට ගියත් කොයිකට ගියත් එයාට නිතරම කෝල් ලබයි. ඉතින් මොකද ඒවා නිකන් කතා කරලා තියන්නත් බෑ. ඒවා පැහැදිලි කරන්න ඕනේ නේද? මේ අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඕනේ. මේ දේවල් කරගන්න විදිහේ එන මාර්ගය පිළිබඳ ගොඩක් විස්තර කියන්න තියෙනවා. ඉතින් වෙද මහත්මයා දැන් මේ ප්‍රතිකාර ලබාගත් සෑහෙන පිරිසක් ඉන්නවා. සුව වෙච්ච පිරිසක් ඉන්නවා සෑහෙන්න. ඉතින් සමහරු සුව වුණාට පස්සේ කියනවා. සමහර කට්ටිය නොකියත් ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ. නමුත් අර කියන පිරිසට බොහොම ස්තුතියි. මොකද ඒක තව කෙනෙක්ව දැනුවත් වෙන්න මේ ඒක වටිනාකමක් වෙනවා. මොකද දැන් උනත් අද දවසෙත් කීප දෙනෙක් මාත් එක්ක අදහස් ලබා දුන්නා අපේ මේ අලුත් වීඩියෝ එකට. ඉතින් ඒක ලොකු උදව්වක්. මොකද තව කෙනෙක්ට ඒක සාක්ෂියක්. ඔබතුමා ඇත්තද බොරුවක්ද කරන්න කියලා. ගොඩක් කට්ටියන්ට තියෙන මේ සැකේ. මේවා ඇත්තද මොකද? ඒක ප්‍රශ්නයක් නෑ වෙද මහත්තයා. මොකද මේ සමාජයේ ගොඩනැගිච්ච දෙයක්. ඒක සමාජය තුලින්ම මිනිස්සු විසින්ම ඒ වගේ හොර වැඩ කරන මිනිස්සු විසින් ගොඩනගපු දෙයක්. ඉතින් ඒ නිසා ඒ විශ්වාසයේ ඒගොල්ලන්ට ඒක සාධාරණත්වයක් තියෙන හැම හිතන එක. නමුත් අපේ දේ තමයි අපි මේක ඒගොල්ලන්ට විශ්වාස වෙන විදිහට සාක්ෂිත් එක්ක ඔප්පු කරලා වෙන්න එක. ඉතින් ඒක තමයි ඔයගොල්ලන්ට කලින් අපි ගෙනාවේ වීඩියෝස් මේ සුවපත් වෙච්ච කට්ටියන්ගේ ඒගොල්ලන්ගේම අදහස්. ඉතින් මම පෞද්ගලිකව මගේ පියාගේ ප්‍රතිඵල දැකලානේ මම මේ තැනට ආවේ. මේ වීඩියෝ එක කරේ. ඉතින් ඒකයි ඉතින් ඕගොල්ලෝ අහලා තිබ්බ ප්‍රධාන ප්‍රශ්න විදිහට වෙද මහත්මයා මේ අර වෙනත් ප්‍රතිකාරයක් කරන ගමන් රෝහලේ කිමියෝതെරපි හරි කරන්ට් අල්ලන දේවල් මේ වගේ දේවල් එක්ක මේ ප්‍රතිකාරය කරාට කමක් නැද්ද? නැත්නම් ඒක නවත්තලා ඉන්න ඕනේද? ඔන්න ඔය වගේ ප්‍රශ්න ටිකක් තිබුණා. ඒකට මොකද්ද කියන්නේ? ඇත්තටම මෙහෙමයි. අපිට කීමෝതെරපි නවත්තන්න බෑ. ડોක්ටර්ලා ඇත්තටම දෙවිවරු බුදුවරු කියලා අපි කියනවනේ. එයාලා තමයි සියලු දේම හොයාගන්නේ එයාලා. එයාලා අතරේ තමයි මම බෙහෙත් කරලා යන්නේ. අන්තිමට කීමෝ කෝස් 2-3 කළා
හොස්පිටලෙන් බැහැ කියන කට්ටිය තමයි ගොඩක් මෙතෙන්ට එන්නේ. ඒ කියන්නේ සතිය ජීවත් වෙන්නේ මාසෙ ජීවත් වෙන්නේ මෙයාගේ මුළු ඇඟේම ගිහිල්ලා කියන කට්ටිය තමයි මෙතෙන්ට එන්නේ. බේත් අය අරගෙන අවසානයේ රිපෝට් ස්කෑන් කරලා බලනකොට එයාගේ ඇඟේ තියෙන දේවල් නැහැ. ඉතින් අර එහෙම එකක් තියෙනවා. අර මොකද අපිට හොස්පිටල් එකේ කරන දේවල් අපිට එපා කියන්න බෑ. මොකද අපිට එයාලා මම නිතරම කියනවා එයාලා දෙවරු බුදුවරු වගේ තමයි එයාලා තමයි සියලු දේ හොයාගන්නේ බෙහෙත් කරන්නේ. එයාලට බැරි අවස්ථාවක් තියෙනවා අපිටත් බැරි අවස්ථාවල් තියෙනවා. ඒ වගේම තමයි වෙද මහත්තයා අනිත් එක අපි දැන් ඔබතුමා බෙහෙත් කරලා මේක දැන් ඇත්තටම හොඳයිද සුව වෙලාද කියන එක පරීක්ෂණයකින් දැනගන්න හින්දා කියන්නේ අපි හොස්පිටල් එකත් එක්ක තියෙන සම්බන්ධතාවය දිගටම ගෙනියන එක හොඳයි නේද? ගොඩාක් හොඳයි. එයාලා ඇත්තටම ස්කෑන් එක ડોක්ටර්ට පෙන්නලා ડોක්ටර් මේක මේ මෙහෙමයි මේ ටික අඩුයි. ඇත්තටම ડોක්ටර්ලා ගොඩාක් සතුටු වෙනවා. ડોක්ටර්ලා කියනවා ඔයා ගිහිල්ලා බේත් ගන්න එයාගෙම කියලා. ඇත්තටම ડોක්ටර්ලා ගොඩාක් හොඳ ડોක්ටර්ලා ඉන්නවා. වෛද්‍යවරු පවා මෙතෙන්ට දැන් එනවා නේද? ඇත්තටම ගොඩාක් එනවා. ડોක්ටර්ලා ගොඩාක්ම එනවා. ඉතින් දැන් මම වුණත් මගේ තාත්තගේ ප්‍රතිඵල දැන් සුවයි 100%ක් මෙයාට හොඳයි දැන් ආයි අවශ්‍ය නැහැ බෙහෙත් කරන්න කියන දේ සහතිකය ලබා ගත්තේ රෝහලෙන්. ඔබතුමාගෙන් බෙහෙත් අරගෙන බෙහෙත් වෙල 4ක් විතර බොනකොට ඔබතුමාම කිව්වා දැන් හොඳයි ඩයිස් මත්තයා ගිහිල්ලා ස්කෑන් එකක් කරගන්න කිව්වා. ඉතින් වාසනාවට අපිට පෙට් ස්කෑන් එකක්ම කරගන්න හම්බුණා. ඉතින් පෙට් ස්කෑන් එකම නෝමල් වෙලා ගියා. ඉතින් ඒකත් එක්කලා ඒ ආපු විශ්වාසෙත් එක්ක තමයි මේ වීඩියෝ එකක් කරමු කියලා අපි මුලින්ම වීඩියෝ එකක් කරේ ඇත්තටම. තව කීප දෙනෙක් මේ කියලා තිබුණා මේ ඔය ගියාට ඔක්කොටම හොඳ වෙන්නේ නැහැ මෙහෙමයි කියලා තිබුණා වේද මහත්තයා. මම ඒක ගැන ඊළඟට අහන්න හදන ප්‍රශ්නේ එක්කෙනෙක්ට දෙන්නෙක්ට යම් හේකින් තමන්ගෙන කර්ම ශක්තියක් හෝ මොකක් හරි හේතුවක් නිසා කෙනෙක්ට දෙන්නෙක්ට සුව නොවුනට පස්සේ ගොඩක් කට්ටිය ඒක ප්‍රචාරය කරන මෙතෙන්ට ගියා හොඳ වුණේ නැහැ මෙලෝ වැඩක් නැහැ මේ හොර වෙදේ කරව මෙහෙම කියලා. අතනම මේ ඒ වගේ මේ කමෙන්ට්ස් වැටිච්ච නිසාම තමයි මේ මං කිව්වෙත් ආයේ අපි වීඩියෝ එකක් කරමු කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් මොකද්ද වෙද මහත්තයන්ට දෙන්න තියෙන පිළිතුර? ඇත්තටම මෙහෙමයි. ඇත්තටම මේ ගමේ ඇත්තටම ගම අපේ ගම තමයි. ගමේ වුණාට දැන් අපි ඇත්තටම ඉන්නේ ඒ කියන්නේ වෙද මහත්තයෝ ඒ කියන්නේ අපි බෙදකම් කරන් මම අවුරුදු 15ක් විතර වෙනවා. ඒකට ගමෙන් අපේ පෙස්සන් ගහලා තියෙනවා ගොඩක් කට්ටිය 119ට ගහනවා මෙහෙම කියලා ඊට. ඉතින් බලනකොට 119ට ගහම මෙතන ඔක්කොම ඉන්නේ ලෙඩ සුවපත් වෙච්ච කට්ටිය. එතකොට එයාලගෙන් අහනකොට එයාලා කියන්නේ අපිට මේ කියන්නේ එයාලා මහා දරුණු වෙනවා ඉතින්දී. මොකටද මෙයාට මෙහෙම කරන්නේ කියලා. දුකයි ඒගොල්ලෝ අඬනවා. දැන් අපිටත් දුකයි ඒක. අපේ ගමේ ඇත්තටම මේක අපි මේ ගමටම ගම දැන් දෙයියන්දර වලස්මුල්ල මාතර හක්මන කඹුරු පිටිය කියලා වෙද මහත්තයෙකු විතර රටවල් වලින් හැම රටකීම කෝල් වෙනවා. ඉතින් මම ඇත්තටම 85ක් 90 සුව වෙලා තියෙනවා. ඇත්තටම මේ වතුර ඇවිල්ලා බඩේ ඒ වගේ කට්ටිය සුව වෙලා තියෙනවා. අර අන්තිම තැනින්දිම අරන් එන කට්ටියක් තියෙනවා. එයාලට ගොඩක් අමාරු ඒ වුණත් දවස් 5ක් ජීවත් වෙනා මාස 3ක් හරි ජීවත් කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඊටාම දරුණු රෝගයක් අද වෙනකන් බෙහෙතක් හොයාගෙන නැති රෝගයකට මෙතුම බෙහෙතක් හොයාගෙන මේ විදිහට ගමනක් අරගෙන යනවා. විශාල පිරිසක් දැන් එනවා. නොයෙකුත් ප්‍රදේශවල අද පොළොන්නරුවෙන් ඇවිල්ලා හිටියා අපි කියන්නේ දකුණු පළාතෙන් කොහොමත් එනවා ත්‍රිකුණාමලය බත්තරමුල්ල කොළඹින් එනවා. ඉතින් දැන් ප්‍රවාහන සේවයකුත් දාලා තියෙනවා පහසුවෙන් රෝගීන්ට මෙතෙන්ට ළඟා වෙන්න සෑම ඉරිදාකම කොරියන් එනවා. විශේෂයෙන්ම ඉතාලි කොරියන් හැම රටකින්ම එනවා විදේශ රට. විශේෂම කියන්න ඕනේ දැන් අපි WhatsApp අංකයක් අලුතෙන් අඳුන්වලා දෙන්නම් මේ වීඩියෝ එකේ යටින් අපි දානවා ඒ නම්බර් එක. ඒ නම්බර් එකට විදේශගත වෙන්න කෙනෙක්ට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් කතා කරන්න පුළුවන්. මොකද මට පෞද්ගලිකව ගොඩක් කට්ටිය මගේ නම්බර් එක තියෙන හින්දා කෝල් කරලා අහනවා කොහොමද යන්නේ එන්නේ විස්තර. ඉතින් මේ විදේශගත ඉන්න කට්ටියන්ට පුළුවන්. දැනට මටත් කුවේට් වලින් ඩුබායි වලින් ඊට පස්සේ ඉතාලි වලින් ෆ්‍රාන්ස් වලින් කතා කරා. මේ වගේ ගොඩක් පිරිසක් සම්බන්ධ වුණා මේ කොහොමද යන්නේ කියලා. මම හිතන්නේ මෙතෙන්ට ආවා. කට්ටියත් ආවා. බෙහෙත් අරගත්තා ඉතාලි වල පොඩි දරුවෙක්ට සුවපත් වුණා. ඉතින් ඒක නිසා මේ ඒගොල්ලන්ටත් අවස්ථාවක් තියෙනවා. ඉතින් දුරකථනවල පොඩ්ඩක් ජාලවල ප්‍රශ්න තිබෙනවා. මොකද මොවුන් ඉතාමත්ම කාර්ය බහුලයි. එන ඇමතුම් ප්‍රමාණය ඉතාමත් විශාලයි. ඉතින් ඒවට ප්‍රතිචාර දක්වන්න ගියපුවම යම් කිසි කාලයක් යනවා. ඉතින් ඒක නිසා ඉතින් වෙද මහත්මයා අද දවසේ ලොකු පින්කටයුත්තක් කරා. අද මේ පොයේ දවසේ පිළිම වහන්සේ නමක් වඩම්මලා මෙතන දන්සලක් දීලා සතුටුයිද අද? ඇත්තටම සතුටුයි. ඒ කියන්නේ ගොඩක් සතුටුයි. උදේ අපි ඊයේ ගොඩාක් දැන් දවස් 7ක් තිස්සේ අපි මෙතෙන්ට මහන්සි වෙනවා. හැමදාම මේ ගොඩාක් මහන්සියක් අපි දරනවා. ඒ කියන්නේ මේ අද බෙහෙත් දුන්නට පස්සේ මම හෙට අනිවාර්යයෙන්ම ඇඳේමයි. ඒ කියන්නේ මට නැගිටින්න කියන්න බෑ මම උදේට කන්නේ නැහැ, දවල්ට කන්නේ නැහැ. ඇත්තටම නෑ. වතුර එකක්වත් බොන්නේ නැහැ. ඉතින් හෙට දවසේ කොහොමත් ඇඳේම තමයි. ඊට පස්සේ ෆෝන් එක ඔෆ් වෙනවා මට මොකද ඇඟට අමාරුයි. අර කීමෝ බෙහෙත් විදලා අපිට ගොඩාක් උණ එනවා. ඒ වගේ දේවල් එනවා. එයාලගෙන් එනවා අපිට වෛරසෙ. අපිට ඒක අමාරුයි කන්න බෑ. ඒකට මම මොකද කිමෝ කරපු එක්කෙනෙක්
අවට ඉන්නත් එපා කියලා කියන්නේ සාමාන්‍යයෙන් සතියක් විතර යනක එයා භාවිතා කරන වොෂ්රූම් එක ඒවට යන්න එපා කියන මොකද ඒ වගේ එයාගේ කිරණ ඒ රේඩියේෂන් බලපාන නිසා. ඉතින් මෙතුමා මේ 1000 සංඛ්‍යාත ඒ කැන්සර් පේෂන්ට් ලත් එක්ක තමයි මෙතන ගනුදෙනු කරන්නේ. ඉතින් මෙතුමාට සෑහෙන වෙහසක් දැනෙනවා. ඉතින් ඒවත් දරාගෙන තමයි මේ කටයුත්ත කරන්නේ නේද? අනිවාර්යයෙන්ම මේ කටයුත්ත ඒක කියන්නේ කලන්ත කරකාවිල්ල වෙනගෙන උන්න වැටෙනවා. ඉතින් අර මගේ හිතේ විශ්වාසය දැන් ලෙඩුන්ට සුවපත් වෙනේ මට ඒ සතුට ගන්න බෑ. අනිවාර්යෙන් ඒ සතුට තමයි තියෙන්නේ. ඉතින් ගයිස් ඔන්න ඔය විදිහට තමයි අද දවසේ වීඩියෝ එක මම ඕගොල්ලන්ට ගෙනාවේ. මම හිතනවා ඕගොල්ලන්ගේ තිබ්බ ප්‍රශ්න වලට ගොඩක් පිළිතුරු ලැබෙන්න ඇති කියලා. ඉතින් මේ ස්ථානයට එන්න ඕන විදිහ ගොඩක් කට්ටිය අහනවා. ඉතින් මම ඒකට එන්න අවශ්‍ය විදිහ පල්ලෙහා වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒ වගේම තමයි කවුරු හරි Google Map එක හරහා එනවා නම් මොකද ගොඩක් කට්ටිය හයිවේ එකේ ඇවිල්ලා එහෙම තමයි එන්නේ. ඉතින් තමන්ගේම වාහනයක එන කට්ටියක් ඉන්නවා නම් ඒගොල්ලන්ට ඒ අවශ්‍ය Google link එක map එකට යන්න ඕන link එක මම ඒකත් දාලා තියන්නම්. ඒ විතරක් නෙමෙයි මෙතනට එන්න කලින් ඔයාලා අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඕනේ. එහෙම දාගන්නවා නම් සම්බන්ධ කරගන්න අවශ්‍ය දුරකථන අංක ඒවත් මම පල්ලෙහා දාලා තියන්නම්. ඉතින් ඒවට කතා කරලා ඔයගලන්ට මේ ස්ථානයේ සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ අද දවසේ මට ගොඩක් රෝගීන් එක්ක කතා කරලා අපි කියන්නේ වොයිස් කට් ගන්න බැරි වුණා. මොකද හේතුව ගොඩක් දෙනෙක්. ඇත්තම කතාවර මම මුලින් කිව්වා වගේ ගොඩක් දෙනෙක් කැමති නෑ තමන්ගේ පෞද්ගලිකත්වය පෙන්වන්න තමන් මේ වගේ රෝගකින් පෙළෙනවා කියලා කියන්න ගොඩක් කට්ටිය කැමති නැහැ. හොඳ වුණත් ඒක කියන්න ගොඩක් කට්ටිය මූණ දෙන්න අර කැමරාවකට ඇවිල්ලා කතා කරන්න ඒකට අකමැති. ඉතින් නමුත් මාත් එක්ක පෞද්ගලික ගොඩක් කට්ටිය ඇවිල්ලා කතා කරා, ස්තුති කරා, වීඩියෝ එක කලින් වීඩියෝ එක බලලා තමයි ආවේ කියලා කිව්වා. නමුත් අර කිව්වා අපි වොයිස් කට් එකක් ගමුද කියලා කිව්වොත් ගොඩක් කට්ටිය අකමැති. සහ දැක්කත් මගේ මූණ දාන්න එපා, මාව අහුණා වීඩියෝ එකට මාව දාන්න එපා කියලා ඒ වගේ තමයි ගොඩක් කට්ටිය කියන්නේ. ඉතින් ඒක නිසා මට අර මේ පාර වීඩියෝ එකේ ගොඩක් අර විදිහට සාක්ෂි ඕගොල්ලන්ට පෙන්වන්න විදිහක් නැහැ. ඉතින් මට අර එක අයියා කෙනෙක් එයාගේ තාත්තත් එක්ක ගෙන අපේ සාකච්ඡාව තියෙනවා. ඊට අමතරව වෙද මහත්මයත් එක්ක බෙහෙත් වේල ගන්න වෙලාවේ රෝගීන් ප්‍රකාශ කරපු පිළිතුරු තමයි ඔයගොල්ලන්ට අහන්න ওই විදිහට සලස්සන්න පුළුවන් උනේ. ඉතින් කිසිම බලකිරිල්ලක් නැහැ මෙතෙන්ට එන්න අනිවාර්යයෙන්ම එන්න ඇවිල්ලා මේ ප්‍රතිඵල ලබා ගන්න මෙහෙමයි කියලා. මොකද හුදෙක් කට්ටිය මට කමෙන්ට්ස් කරලා තිබුණා, මට බැනලත් තිබුණා සමහර කට්ටිය මේක මේ මම views අරගන්න, මගේ මේ reach වැඩි කරගන්න මම කරපු වැඩක් මෙහෙමයි කියලා. ඉතින් ඇත්තටම එහෙම අදහසක් නෙමෙයි. මොකද මගේ කන්ටෙන්ට් එක මේක නෙමෙයි. මම කරන්නේ ෆුඩ් රිවිව්. මගේ channel එකේ දිගටම හිටපු කට්ටිය දන්නා මම කරන්නේ ෆුඩ් රිවිව්. ඉතින් ඒ වගේ දෙයක් කරනකොට ඩේ බ්ලොග් වගේ කරන කෙනෙක් මේ වගේ කන්ටෙන්ට් එකක් දාන්නේ විශේෂයෙන්ම මගේ වෙන කන්ටෙන්ට් එකක් දානවහම ඔයගොල්ලෝ දන්නා YouTube ගැන දන්න කට්ටිය දන්නා ඒකේ බලපෑම. නමුත් මේ දේ කරේ හුදෙක් තව කෙනෙක්ව දැනුවත් කරලා තව කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න තියෙන අවස්ථාවක්. තව කෙනෙක්ට තව ටික කාලයක් හරි වැඩිපුර මේ මනුෂ්‍යාත්මයේ ඒ සුවය විඳින්නට සුවපත් වෙන්නට තියෙන අවස්ථාව සලසා දෙන්න අභිප්‍රායයි. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ස්ථානට එන හැමෝටම 100% හොඳ වෙනවයි කියන රෙකමෙන්ඩේෂන් එක නම් මමවත් වෙද මහත්මයාවත් දෙන්නේ නැහැ. මොකද අපි හැමෝම කියන්නේ අපි යම් කිසි කර්ම රැස් කරගත්ත මිනිස්සුනේ. ඉතින් ඒක නිසා අපිට යම් කිසි කර්මයක් තියෙනවා නම් මේ ආත්ම භාවයේ ගෙවලා ඉවර කරන්න සිද්ධ වෙන ඒ දේවල් වලට අපිට මූණ පාන්න වෙනවා. අපිට වළක්වන්න පුළුවන් කර්මයන් තිබෙනවා, වළක්වන්නට බැරි කර්මයන් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ දෙත් අවබෝධයෙන් මෙතෙන්ට එන්න ඇවිල්ලා කවුරු හරි ප්‍රතිකාර ලබලා සුවපත් උනේ නැහැ, අනේ කිසිම තේරුමක් නැහැ මෙහෙමයි කියලා බයින්න යන්න එපා. මොකද 100 දෙනෙක්ට විතර ප්‍රතිකාර කරනකොට එතනින් 10%කට විතර සුවපත් නොවන තත්ත්වයක් තියෙනවා. නමුත් 90%කට හොඳ වෙනවයි කියන දේ අන්න එක ඔලිය මතක තියාගන්න. මම මේ සංඛ්‍යා ගණන් හරියට ගණන් බලලා නෙමෙයි කියන්නේ. මම කියන උදාහරණයක් විදිහට මම මේ ඔයගොල්ලන්ට කියන්නේ. ඉතින් සහ පෞද්ගලිකව මම ඉඳලා තියෙනවා මට එන කෝල්ස් වලින් හරිද මට කියන්නේ සුවපත් වෙච්ච කට්ටියත් ගොඩක් කෝල් කරනවා. ඒ වගේම සුව නොවිච්ච කීප දෙනෙක් කලාතුරකින් කතා කරලත් කියනවා අපි ගියා ඔයගේ වීඩියෝ එක බලලා අපි බෙහෙත් ගත්තා නමුත් අපිට මෙම හොඳුනේ නැහැ කියලා කියන අවස්ථා කලාතුරකින් එකක් දෙකක් හොත් තියෙනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ දේවලුත් ඔළුවේ තියාගෙන ඔයගොල්ලෝ එන්න. වටින්නේ මනුෂ්‍ය ජීවිතය සහ අපි කරන්න ඕනේ හැමතිස්සෙම පින්දහම්. ඒ වගේම තමයි අපි යන්න ඕනේ හරි මාර්ගයේ. ඉතින් ගොඩක් කට්ටිය මේ වගේ මෙවැනි අසරණතාවයට පත් වෙච්ච රෝගීන්ගෙන් අර අපි කියන්නේ මුදල් අභිප්‍රායෙන් ව්‍යාජ විදිහට බෙහෙත් කරලා ලොකු මුදල් කඩා වඩාගෙන තමන්තර වෙන්න උත්සාහ කරන තැන් තියෙනවා. ඉතින් මේ වගේ තැන් වලට කියලා රැවටෙනවට වඩා ප්‍රතිඵලයක්
පෙන්නපු ප්‍රතිඵලයක් දෙන තැනක් පිළිබඳව මම මේ විදිහට ඔයගොල්ලන්ට ගෙනාවේ. අන්න ඒ නිසා. ඉතින් එහෙනම් ওই කාරණාත් මතක් කරන ගමන් අදට මේ වීඩියෝ එක ඉවර කරන්නම්. තවත් දවසක මේ වගේ වැදගත් වීඩියෝ එකක් පුළුවන් වුණොත් මම ඔයගොල්ලන්ට ගෙන්නම්. ඔයගොල්ලෝ දන්න මේ වගේ ස්ථාන මේ වගේ රටක්ම දැනුවත් කරන්න අවශ්‍ය වටින ස්ථාන පිළිබඳව තියෙනවා නම් ඉතින් මට කියන්න. මම ඒ ස්ථාන වලට ගිහිල්ලා මේ විදිහට මුළු රටක් දැනුවත් කරන්න උත්සාහයක් දරනවා මට පුළුවන් විදිහට. ඉතින් වීඩියෝ නරඹපු ඕගොල්ලන්ට හැමෝටම ස්තුතියි. ඒ වගේම තමයි මතක් කරනවා මේ වීඩියෝ එක තව කෙනෙක්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. මොකද ඔයා දාන එක ෂෙයා එකක් සමහර විට තව කෙනෙක්ගේ ජීවිතයක් බේර ගන්න පුළුවන් වෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්න හැමෝටම දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි.